හායි අන්‍යන් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා හැමෝම මගෙන් ප්‍රශ්න අහපු මගේ ලැන්ග්වේජ් කෝස් එකේ ජර්නි එක ගැන. ඉතින් මගේ මේ ලැන්ග්වේජ් ජර්නි එක පටන් ගන්නේ 2025 පළවෙනි මාසේ පළවෙනිදා. මොකද එදා තමයි මම ලංකාවේ ඉඳන් කොරියාවට ආවේ. ඉතින් එදා පටන් ගත්ත ලැන්ග්වේජ් කෝස් ජර්නි එක ඉවර වුණේ මාස 7කට පස්සේ. ඉතින් ඒ මාස 7 ජර්නි එක මම ඔයාලට බොහොම පොඩි වෙලාවකට බොහොම කෙටියෙන් තමයි මේ ව්ලොග් එකෙන් අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ channel එකට subscribe කරලම වීඩියෝ එක enjoy කරයි කියලා. 2025 ජනවාරි 1 වෙනිදා තමයි ලංකාවේ ඉඳන් කොරියාවට එන්න මම පිටත් වුණේ මගේ අනිත් යාළුවෝ 17 දෙනෙක් එක්ක. චන්දන සර්, රුවන් සර් ඇතුළු අයිකෝන් කැම්පස් එක තමයි අපි 18 දෙනාටම කොරියාවට ස්ටුඩන්ට් වීසා යන්න උදව් උපකාර කළේ. කොරියාවේ ඉන්චියෝන් එයාපෝට් එකේ ඉඳන් යුනිවර්සිටි එකට අපිට ට්‍රාන්ස්පෝර්ටේෂන් ලැබුණා. දවස් 3ක විතර බ්‍රේක් එකකින් පස්සේ අපි ඔරියන්ටේෂන් එක ඕගනයිස් කරලා තිබුණා. ඔරියන්ටේෂන් එකට පස්සේ දවසේ ඉඳන් යුනිවර්සිටි එකේ ටුවර් එකක් දීලා තමයි අපිට උගන්වන්න පටන් ගත්තේ. ඉතින් මෙතන නම් ඉදිරියට තියෙන්නේ අපි කොහොමද කොරියන් යුනිවර්සිටි එක කොරියන් භාෂාව ඉගෙන ගන්න ගමන් අනිත් බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වුණේ කියලා. ඇත්තටම අපේ යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ස්ලා ස්ටාෆ් එක අපිට ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වුණා. ප්‍රොෆෙසර්ස්ලා විදියට කොරියන් භාෂාව නිකන්ම උගන්වලා යනවට වඩා ප්‍රැක්ටිකලි අපිට දෙයක් දෙන්න ඒගොල්ලෝ ගොඩක් මහන්සි වුණා. ප්‍රොෆෙසර්ස්ලා කොරියාවේ කල්චර් එක අපිත් එක්ක බෙදා ගන්නවා වගේම අපිත් ලංකාවේ කල්චර් එක ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක බෙදා ගන්න අමතක කරේ නැහැ. ලංකාවේ වගේම කොරියාවෙත් අලුත් අවුරුදු උත්සවයක් පවත්වනවා. ඉතින් මෙහි අලුත් අවුරුද්දට කියන්නේ සොල්නාල් කියලා. ජනවාරි මාසෙට තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ජීවිතේත් මගේ යාළුවන්ගේ ජීවිතවලත් ස්පෙෂල්ම දවසක් කියලා මම හිතනවා. මොකද එදා තමයි අපි පළවෙනි වතාවට හිම ගොඩාක් දැකපු දවස. මේ විදියට කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන යන අතරතුරදී යුනිවර්සිටි එකේ තිබුණු තව පොඩි ඉවෙන්ට්ස් වලටත් සහභාගී වෙන්න අමතක කරේ නැහැ. ඉතින් ඊට පස්සේ ජීවිතේට තවත් අමතක නොවන දවසක් එකතු වුණා. ඒ තමයි අපේ යුනිවර්සිටි එකෙන් අපිව එක්කගෙන ගියපු කල්චරල් ට්‍රිප් එක. අපි ඉන්න යොන්ජු නගරේ තියෙන ස්පෙෂල් ස්ථාන වලට තමයි එක්කරගෙන ගියේ. ඒව තමයි යොන්ජු ටවුන් හෝල්, යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වුණු බුසොක්සා කියන බෞද්ධ පන්සල, යුනෙස්කෝ ලෝක උරුමයක් වුණු කොරියාවේ ජෝසෝ රජ සමයේ සිට පැවතගෙන ආපු කන්ෆියුසියානු විද්වතුන් විශාල පිරිසක් සිටි සෝසු සොවෝන් කියන පැරණි පාසලට, ඒ වගේම ෆස්ට් ටයිම් හන්ශික්තන් එකකින්, ඒ කියන්නේ කොරියන් ෆුඩ් විතරක් තියෙන රෙස්ටරන්ට් එකකින් සංගයොප්සල් කරන්න අවස්ථාවක් අපිට ලැබුණා. අපේ ශ්‍රී ලංකන් කල්චර් එක සහ කොරියන් කල්චර් එක අපි ෂෙයා කරගත්තු විදිය පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි දැන් මේ ඔයාලට පෙන්වන්නේ. ඉතින් දැන් මේ කියන්නේ යන්නේ අපේ ජීවිතවල තීරණාත්මකම මාස කීපයක් ගැන. 3 වෙනි මාසෙන් ටොපික් එක්සෑම් එකට ඇප්ලයි කරලා පටන් ගත්තු ඒ අභියෝගාත්මක කාලවකවානුව මෙන්න මෙහෙමයි ගෙවුනේ. මම ඔයාලට කලින්ම ටොපික් එක්සෑම් එකට මම රෙඩි වුණේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන ආවනේ. ඒ නිසා මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි කොරියාවේ යාළුවෝ හදාගත්තේ. යුනිවර්සිටි එකෙන් ඕගනයිස් කරලා තිබුණු එක ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා එක වොලන්ටියර් ඇක්ටිවිටීස් කරලා එහෙම තමයි අපි කොරියාවේ යුනිවර්සිටි එකේ කොරියන් යාළුවෝ හදාගත්තේ. ඉතින් අපි කොරියන් භාෂාව ඉගෙන ගන්නකට අමතරව ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක එකතු වෙලා ලංකාවේ කැම වර්ග හැදුවා, ජිම් එකට ගිහිල්ලා කට්ටියත් එක්ක සෙල්ලම් කරා, ප්ලේග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බැඩ්මින්ටන් ගැහුවා. ඒ වගේ ගොඩාක් දේවල් කරා. ඉතින් මෙහෙම කාලය ගෙවිලා යනකොට 4 වෙනි මාසේ මම ආසම ස්ප්‍රින්ග් සීසන් එක ආවා. ඔය විදියටයි අපි අපේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ. 1, 2, 3. කියන්න දුක හිතෙන කතාව තමයි මේ චෙරි බ්ලොසම් මල් සතියක වගේ කාලයක් තමයි පිපිලා තියෙන්නේ. ඊට පස්සේ පර වෙලා බිමට වැටෙනවා. අපි ඉන්න නගරේ, අපි ඉන්න යුනිවර්සිටි එක තමයි චෙරි බ්ලොසම් මල් බලන්න හුඟක් ප්‍රසිද්ධ ප්ලේස් එක. කොරියාවේ ස්ප්‍රින්ග් කියන්නේ ඉතින් තනිකරම පාට ලෝකයක්. කොරියාවේ මේ 5 වෙනිදාට තියෙන වෙසක් උත්සවෙත් අමතක කරන්න හොඳ නෑ. ඊට පස්සේ ඉතින්
අපි ප්‍රොෆෙසර්ස්ලත් එක්ක ගත කරපු හරිම ලස්සන මතක ටිකක් තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ප්‍රොෆෙසර් කෙනෙක්ගේ ගෙදර ගියා. ගිහින් ලංකාවේ කෑමත් හදලා කොරියන් කෑමත් කාලා ගොඩාක් එන්ජොයි කරලා තමයි අපි ආපහු ආවේ. හරිම ලස්සන මතකයක්. ඉතින් අපේ මානසික නිදහසත් ගොඩක් වැදගත් දෙයක් නිසා අපේ ප්‍රොෆෙසර් අපිව ලස්සන පන්සලකටත් එක්කරගෙන ගියා. මේක තමයි අපි ගොඩාක් බයෙන් හිටපු දවස. අපේ ටොපික් එක්සෑම් එකේ රිසල්ට් ටික රිලීස් වෙච්ච දවස. මම දැනගෙන ඉන්දියා මම පාස් වෙයි කියලා. ඒත් 200 ලකුණු 185ක් තියේ කියලා නම් හිතුවේ නෑ. ඉතින් මගේ රිසල්ට් එක බලපු මොහොත තමයි මේ. මගේ යාළුවන්ට ඒ වගේම ස්පෙෂලි මගේ ප්‍රොෆෙසර්ට ගොඩාක් සතුට හිතුණා එදා. ඉතින් අපි හැමෝටම අපේ ප්‍රොෆෙසර්ස්ලා තුන්දෙනා ගොඩාක් හෙල්ප් කරා ටොපික් එක්සෑම් එක පාස් වෙන්න. ඒ නිසා අපි මේක අවස්ථාවක් කරගත්තා. අපේ ලංකාවේ ක්‍රමයට ප්‍රොෆෙසර්ට වැඳලා ප්‍රොෆෙසර්ට ගොඩාක් ස්තුතියි කියලා කියන්න. ටොපික් එක්සෑම් එකේ E-cup එක තිබුණට අපි එතනින් නැවතුනේ නැහැ. අපි හැමෝම ප්‍රොෆෙසර්ස්ලත් එක්ක ආපහු එකතු වෙලා ටොපික් එක්සෑම් එකේ සම්කප් සාකප් වෙනකම්ම ඉගෙන ගත්තා. සාකප් වෙනකන් ඉගෙන ගත්තට පස්සේ තමයි අපේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණේ. පුරා මාස 7ක් කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන මේ තමයි ඉතින් අපේ අන්තිම දවස. මෙදා අපි එක්ක ඉඳියේ අපේ ෆීමේල් ප්‍රොෆෙසර්. අපි ඉතින් එදා දවසේ අන්තිම හරිය වගේ වෙනකොට ප්‍රොෆෙසර් එක්ක එකතු වෙලා පොඩි ඇක්ටිවිටීස් ටිකක් කරා. මොකද අපි හැමෝගෙම මූඩ් එක එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි තිබුණේ. කොහොම වුණත් අපේ ප්‍රොෆෙසර් අපේ මූඩ් එක ෆික්ස් කරන්න ගොඩාක් මහන්සියක් දැරුවා කියලා මට නම් තේරුණා. මේ තමයි අපිට අපේ ප්‍රොෆෙසර්ගෙන් ලැබුණු පුංචි නෝට් එක සහ ගිෆ්ට් එක. ඉතින් අපි හැමෝමත් අපිට පුළුවන් විදිහට චූටි නෝට් එකක් ප්‍රොෆෙසර්ට දුන්නා. අපේ කට්ටිය නම් ප්‍රොෆෙසර්ව කතා කරගෙන නැටුවා හොඳට. මට ඉතින් නටන්න තේරෙන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් මම බලාගෙන වීඩියෝ කරා. ඒ නැටුව වගේම අපි ඉතින් අපේ ප්‍රොෆෙසර්ට ලංකාවේ විදියට වැඳලා ආශිර්වාද අරගෙන ස්තුතියි කියන්නත් අමතක කරේ නැහැ. පේනවනේ අපේ ප්‍රොෆෙසර්ට ඒ වෙලාවේ ගොඩාක් දුක හිතුණා. ඇත්තට මෙයා ඇඬුවා. එයා කොහොම හරි යාගේ මූඩ් එක අන්තිමට ෆික්ස් කරගෙන අපි හැමෝගෙම ඔළුව අත ගෑවා. අත ගාලා හොඳට වැඩි කරන්න කියලා අපිට කිව්වා. අන්තිමට ඉතින් yes I did it. මම ඒක කරා. ඒ වගේම මගේ යාළුවොත් ඒක කරා. yes we did it. මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳියට ඔයාලා හැමෝටම ගොඩාක් thank you. 감사합니다.